සුබ උදෑසනක් සහ සුබ දවසක් පරවි ක්‍රීඩාවට ආදරය කරන සියලුම දෙනාට ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් 2026 8වන අදියරේ තරඟමාලාවේ අද දින තරඟ වදින්නේ දෙමරගොඩ අස්මීර් මාතා. ඔහු සතුන් දෙදෙනෙක් සූදානම් කරලා තියෙන තරගය සඳහා මේ ඉන්නේ සතුන් දෙදෙනා අප සංගමේ නිල මුද්‍රාව තබලා තියෙන සතුන් දෙදෙනාටම දැන් වෙලාව උදෑසන 6යි 16යි අද අස්මිරය වෙනුවෙන් පැතුම් තමයි සතුන් දෙදෙනා නිදාස් කරන්නේ ස්ටොප් වොච් එක 0 සතුන් නිදාස් කරන්න පුළුවන් සතුන් දෙදෙනා නිදාස් කරා මේ පියාසර කරන්නේ සතුන් දෙදෙනා ටිප්ලර් වර්ගයේ සතුන් දෙදෙනෙක් තමයි නිදාස් කරේ තරගය සඳහා කාලගණන යන්ත්‍රය ක්‍රියාත්මකයි අස්කින් මාතා පැමිණ සිටිනවා අද තරගයට ආරම්භීමට මේ පියාසර කරන සතුන් දෙදෙනා බහින උදන් මේ වහල තමයි බහිනවා කියලා මාක් කරන්නේ අස්මීර් මාතා ගැන සඳහන් කරොත් ඉතාමත් හොඳ කාල ගණනයන් වලට තරඟ මාලාවල් ඉතාමත් හොඳ තරඟ මාලාවල් වල හොඳ කාල ගණනයන් වලට ගිය තරඟකරුවෙක් මේ පියාසර කරන්නේ සතුන් දෙදෙනා කාලගුණ තත්ත්වය ගැන සඳහන් ඉතාමත් හොඳ කාලගුණ තත්ත්වයක් තියෙන්නේ අය ජජ් බෝඩ් එක වශයෙන් ශාලින්ද මාතා මගෙත් එක්ක සහභාගී වෙනවා අපි අස්මීර් මාතාට සුබපතමු හොඳ තරඟ කාලයක් ලබාගෙන වාර්තාගත කාලයකට යන්න වාසනාව උදා වෙන්න කියලා අද උප තරඟමාලාවේ පළමු දවසේ අස්මීර් මාතා තරඟ වදින්නේ මේ පියාසර කරන්නේ සතුන් දෙදෙනා මේ පියාසර කරන සතුන් දෙදෙනා දාමත් හොඳින් පියාසර කරන සතුන් දෙදෙනා කැමරා කාචර හොඳින් නිරීක්ෂණය වෙනවා ඇති සතුන් දෙදෙනා දෙදාස් 26 අටවර තරඟ මාලාවේ අද දින තරඟවදී අස්මීර් මාතා ඌට අපි සුබපතන හොඳ තරඟ කාලයකට යන්න වාසනාව උදා වෙන්න කියලා ඊළඟ පැයදී ලයිව් එකකින් අමු වෙනකම් తాවකාලිකව අපි සමුගන්නවා ස්තුතියි සුබ දවසක් සියලුම දෙනාට ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් 2026 8වන අදියරේ තරඟමාලාවේ අද දින තරඟවදින දෙමරගොඩ අස්මීර් මාතා ඔහුගේ සතුන් දෙදෙනා විනාඩි 30 කාල සීමාව පසු කරනවා සතුන් දෙදෙනා ඉතාමත් හොඳින් නිරීක්ෂණය වෙනවා අපි විනාඩි 30 ලයිව් එකකට ආවේ මේ ඉන්නේ සතුන් දෙදෙනා ඉතාමත් හොඳින් පියාසර කරනවා සතුන් දෙදෙනා අපි විනාඩි 30 ලයිව් එකට ආවේ අප නීතිමාලාවේ සතුන් නිදාස් කිරීමෙන් පසු පළවෙනි පැය දෙක ඇතුළත විනාඩි 30කට වරක් සතුන් දෙදෙනා නිරීක්ෂණය විය යුතුයි. ඒ නිසා විනාඩි 30ක ප්‍රමාණය පසු කරමින් පසු ලයිව් එකට ආවේ මේ පියාසර කරගන්නේ සතුන් දෙදෙනා ඉතාමත් හොඳින් පියාසර කරනවා සතුන් දෙදෙනා මේ පියාසර කරන සතුන් දෙදෙනා දැන්ට විනාඩි 30 කාල සීමාව පසු කරමින් සිටින්නේ
අපි උට සුබපතන හොඳ තරඟ කාලයකට යන්න වාසනාව උදා වෙන්න කියලා. තවත් ලයිව් එකකින් අමු වෙනකම් අපි తాවකාලිකව සමුගන්නවා. ස්තුතියි. ශ්‍රී ලංකා ටයිමින් පේජන් ඇසෝසියේෂන් 2026 8 වන අදියරේ 8 වන තරගමාලාවේ අද දින තරග වදින දෙමළ රශ්මි නිර්මාතා ඔහුගේ සතුන් දෙදෙනා පැයේ කාල සීමාව පසු කරනවා. මේ පියාසර කරන්නේ සතුන් දෙදෙනා. මේ පියාසර කරන්නේ සතුන් දෙදෙනා. කැමරා කාචේ රොඳින් නිරීක්ෂණය වෙන සතුන් දෙදෙනාම දැනට පැය කාල සීමාව පසු කර සිටින්නේ සතුන් දෙදෙනාම. මේ පියාසර කරන්නේ සතුන් දෙදෙනා. අපි ඔබට සුබ පතන හොඳ තරඟ කාලයකට යන්න වාසනාව උදා වෙන්න කියලා. තවත් ලයිව් එකකින් අපි ඔබ සම්බන්ධ වෙනකම් తాවකාලිකව සමුගන්නවා. ස්තුතියි. ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් 2026 8 වෙනි අදියර තරගමාලාවේ අද දින තරග වදින දෙමළ රශ්මි නිර්මාතා ඔහුගේ සතුන් දෙදෙනාගෙන් එක සතෙක් පල්ලෙහා මට්ටමට ආවා. මේ පියාසර කරන්නේම සතා අනිත් සතා ටිකක් හීලින් පියාසර කරනවා. මේ ඉන්නේ පල්ලෙහාන් පියාසර කරන සතා. දැන්ට පැය කාල සීමාව පසු කර සිටින්නේ දෙමළ රශ්මි නිර්මාතා. මේ පියාසර කරන්නේ සතුන් දෙදෙනා එක සතෙක්. සතා පල්ලෙහා මට්ටමටම ඇවිත් සිටින්නේ. අනිත් සතා ඊලින් පියාසර කරනවා. මේ ඉන්නේ අනිත් තරගයේ දෙන අනිත් සතා. දැනට පැය කාල සීමාව පසු කර සිටින්නේ. මේ පියාසර කරන්නේ අනිත් සතා ටිකක් ඊලින් පියාසර කරනවා. මේ පහලින් පියාසර කරන සතා. ඒකයි විනාඩි 10ක කාල සීමාව පසු කර සිටින්නේ.
පහතින්මයි එම සතා පියාසර කරන්නේ. අනිත් සතා ඉහළින්ම පියාසර කරනවා. මේ ඉන්නේ අනිත් සතා. ත්‍රිප්‍ර වර්ගයේ සතුන් දෙදෙනෙක් එකයි විනාඩි 12ක කාල සීමාව පසු කර සිටින්නේ. තරඟය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ පාලින් පියාසර කරන සතා අනිත් සතා ටිකක් ඉහළින් පියාසර කරන මේ ඉන්නේ අනිත් සතා. එක සතෙක් බැස්සා පාලින් පියාසර කරන සතා බැස්සා අනිත් සතා තරගයේ යෙදෙනවා. මේ ඉන්නේ එම සතා. වෙලාව 7:29ට එක සතෙක් බැස්සා. තරගයේ තවදුරටත් ක්‍රියාත්මකයි. පැය 1යි විනාඩි 13ක කාල සීමාව පසු කර සිටින්නේ. අනිත් සතා ඉහළින් පියාසර කරනවා. අපේ තරග නීති රීති වලට අනුව අවසාන පරායයට තමයි කාල ගණනය ක්‍රියාත්මක වෙන්නේ. මේ පියාසර කරන්නේ අනිත් සතා. ඉහළින්ම පියාසර කරනවා එම සතා. පැය 1යි විනාඩි 13ක කාල සීමාව පසු කර සිටින්න දැනට තරගය තව දුරටත් ක්‍රියාත්මකයි. මේ ඉන්නේ තරගයේ දෙන අනිත් සතා. අපි තවත් ලයිව් එකකින් අමු වෙනකම් తాවකාලිකව සමුගන්නවා. ස්තුතියි. සුබ දවසක්. පරිව ක්‍රීඩාවට ආදරය කරන සියලුම දෙනාට ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් 2026 8වන තරගමාලාවේ අද දින තරගවදින දෙමළොව අස්මීර් මාතා ඔහුගේ සතුන් දෙදෙනාගෙන් එක සතෙක් බැස්සා. අනිත් සතා තරගයේ ඉහළෙනවා. තවමත් මේ ඉන්නේ එම සතා. ඉතාමත් හොඳින් පියාසර කරන එම සතා. දැන්ට පැය 1යි කාල සීමාව පසු කර සිටින්නේ. තරගයේ තවදුරටත් ක්‍රියාත්මකයි. මේ ඉන්නේ එම සතා. කැමරා කාචයට පෑදිලි නිරීක්ෂණය වෙනවා ඇති. සතුන් දෙදෙනාගේ එක සතෙක් බැස්සා. ඒ සතා කූඩුවට අස්මිර් මාතා කූඩුවට දාගත්ත මේ තරගයේ යෙදෙන අනිත් සතා මේ ඉන්නේ. පැහැදිලිව කැමරා කාචයේ නිරීක්ෂණය වෙන තේම සතා. ත්‍රිප්‍ර වර්ගයේ සතුන් දෙදෙනෙක් තමයි තරගයේ නිදහස් කරේ. දැනට පැය 1යි කාල සීමාව පසු කර සිටින්නේ. මේ පියාසර කරන්නේ එම සතා. අපි ඔය සුබවදන හොඳ තරඟ කාලයකට යන්න වාසනාව උදා වෙන්න කියලා පැය 2 ලයිව් එකේ යමු වෙනකම් తాවකාලිකව සමුගන්නවා. ස්තුතියි. ආයිබන් සුබ උදෑසනක්. ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් 2018 2026 8වෙනි තරගමාලාවේ අද දින තරගම වදින දෙමළගොඩ අස්මීර් මාතාගේ පැය 2 කාල සීමාව පසු කරනවා. ඔහුගේ එක සතෙක් 7:29ට ගයිනවා. තනි සතෙක් තම ඔහුගේ තරගයේ සිටින්නේ. වෙනට
වෙන්නේ වෙන්නේ මේ ඉන්නේ ඔහුගේ තනි සතා. දෙමළකොට අස්මින් මාතාගේ පැය දෙකේ කාල සීමාව පසු කරනවා. අපි ඊළඟ පැයේදී නැවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන් తాවකාලික සමුගන්නවා. ස්තුතියි. සුබ උදෑසන. ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් 2018 8වෙනි තරගමාලාවේ අද දින තරග දින අස්මීර් මාතාගේ දෙමළකොට ඔහුගේ සතුන් දෙදෙනා එක සතෙක් බැස්සා. තනි සතා දැන්ට පැය 3 කාල සීමාව පසු කරනවා. ඔහුගේ තනි සතා තාමත් තරඟේ හිටී සිටින්නේ. ඔහුගේ තනි සතා තරමත් ඈත ගමන් කර සිටින්නේ. මේ ඉන්නේ ඔහුගේ සතා. අස්මීර් දෙමළකොට ඔහුගේ පැය 3 කාල සීමාව පසු වෙනවා. අපි නැවතත් ඊළඟ පැයේදී නැවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන් తాවකාලික සමුගන්නවා. ස්තුතියි. ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් 2018 8වෙනි අදියරේ අද දින තරගවාදී දෙමළකොට අස්මීර් මාතා ඔහුගේ සතු දෙදෙනාගේ එක සතෙක් බැස්සා. ඔහුගේ තනි සතා මෙවන විට පැය 4 සීමාව පසු කරනවා. ඔහුගේ තනි සතා තාමත් තරඟේ යෙදී සිටිනවා. ඔහුගේ සතා තරමක් දුරට ගමන් කරලා සිටින්නේ.
දෙමළ මම ඉන්නේ ඔහුගේ සතා තවත් සතෙක් සමග වැඩී සිටිනවා. මේ යන්නේ ඔහුගේ සතුන් දෙදෙනා. දෙමළගොඩ අස්මීර් මාතාගේ පැය 4 කාල සීමාව පසු කරනවා. නැවතත් ඊළඟ පැයේදී අමුවීමේ බලාපොරොත්තුවෙන් తాවකාලික සමුගන්න. ස්තුතියි. ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් 2018 2026 8වෙනි තරඟ ආදීරේ අද දින තරඟ වදින අස්මීර් මාතාගේ තනි සතා පාටමත්තමට පැමිණලා සිටින්නේ. මේ යන්නේ ඔහුගේ තනි සතා. නැවතත් ඉහළ මට්ටමට ගමන් කරා ඔහුගේ තනි සතා. ඔහුගේ තනි සතා දැනට පැය 4යි විනාඩි 49ක කාල සීමාව පසු කරනවා. අපි නැවතත් පැය ලයිව් එකකින් අමුවීමේ බලාපොරොත්තුවෙන් తాවකාලික සමුගන්නවා. ස්තුතියි. ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් 2018 2026 තරඟ මාලාවේ අද දින තරඟ වදින අස්මීර් මාතාගේ සතා පාත මට්ටමට පැමිණියා. මේ සිටින්නේ ඔහුගේ තනි සතා.
දෙමටකොට අස්මිර් මහතා ඔහුගේ කැමැත්තෙන් තරඟේ නවත්තනවා. ඔහු ඩ්‍රොපස් දාදා සතාව බස්සගණ්ඩ තීරණය කරා. ඔහු පැය 4යි විනාඩි 56යි තප්පර 20ක කාලයක් වාර්තා කරා. ඉන්නේ ඔහුගේ සතේ. ඉන්නේ තරගෙට නිදහස් කරපු සතා.
දෙමළකොට අස්මිර් මහතාගේ සතුන් පැය 4යි විනාඩි 56 තත්පර 20ක කාලයක් වාර්තා කරා. ඔහු සිය කැමැත්තෙන් තරඟය නවත්වනවා. ඩොකස් දාසා උන් බස් යන්න තීරණය කරා. සතා බැසූ පසු සතුන් දෙදෙනා නැවත ලයිව් එකකින් පෙන්වීම බලාපොරොත්තු වෙන తాවකාලික සමුගන්න. ශ්‍රී ලංකා ටයිමින් පිජන් ඇසෝසියේෂන් 2018 2026 8වෙනි තරඟමාලාවේ අද දින තරඟ දුණු දෙමළකොට අස්මීර් මහතා ඔහුගේ සතුන් පැය 4යි විනාඩි 56 තත්පර 20ක කාලයක් වාර්තා කරා. ඔහු සිය කැමැත්තෙන් තරඟය නැවැත්තුවා. මේ ඉන්නේ ඔහුගේ පළමුවෙන් බැස්ස සතා. මේ ඉන්නේ නිල මුත්‍රාව තබලා. මේ ඉන්නේ අවසානයේදී බැස්ස සතා පැය 4යි විනාඩි 56 තත්පර 20කින්. මේ ඉන්නේ ඔහුගේ සතුන් දෙදෙනා. දෙමළකොට අස්මිර් මහතා පැය 4යි විනාඩි 56 තත්පර 20ක කාලයක් වාර්තා කරා. අපි ඔහුට ඉදිරි තරඟවල හොඳ කාලයක් වාර්තා කිරීමට සුබ පතනවා. අපි සමග රැඳී සිටි ඔබට ස්තුතියි.